Puma official. ඕ මහච්චාරිතුමා කොහොමද ඔයාට ෂූටින් මාටින් ඔය දෙන්නත් ඉන්නව නේද කොහොමද ඔයගොල්ලන්ට හලෝ සර්. අපි ග්‍රාමසේවක මහත්තයත් ඉන්නේ ආයිබෝන්ට කිව්වා එන්න කාලෙකින් දැක්කියෝ යාව ඉන්ස්පෙක්ටර් මහත්තයා මම නම් හොඳින්. ඔයාට කොහොමද කියන්නකෝ? පත්තරේ එහෙම කියෙන්නේ නැද්ද? මුළු ගමටම හොරුන්ගේ කරදර වැඩිලු දැන්. අපිට කොයිද අනේ පත්තරයක් බලනොත් වෙලාවක් තියෙන්නේ උදේම වැඩට එනවා ආයිමත් රෑ වෙලා ගෙදර යනවා ආයිමත් උදේ පාන්දර වැඩට එනවා නයිට් ඩියුටි කරලා ගෙදර යනවා අද දෙරණින් ඉන්න නිවුස් සෙලට් එකක් බලනොත් වෙලාවක් නැහැ අයියෝ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මං ගාව තියෙන টොප් ටැබ් එකක්. ඔයාට ඒකෙන් පුළුවන් අපරාධයක් වෙන්න කලින් ඒකේ තොරතුරු දැනගන්න. මේක ටිකක් පුංචි එකක්. ඒ හින්දා ඔයාට ගෙනියන්නත් ලේසි ඕනෙම තැනකට. ඔය ඉන්න පොඩ්ඩක්. මේ තියන්නේ. කොටම කලින් වෙලාව හදාගන්නකෝ. වෙලාව හරියට හදනවා නම් 10 පව් වෙලා විනාඩි 10යි ඔන්න හැදුවා හරි ඉන්ස්පෙක්ටර් මහත්තයෝ වෙලාව හරියටම 10යි 10යි නෙමෙයි. ඒකට කමක් නෑ මම සාමාන්‍ය විනාඩි 10ක් ඉස්සරහට වෙලාව තියලා තියෙන්නේ මම පරක්කු වෙන්න කැමති නෑ බලමු අපි මොකද්ද සිද්ධ වෙන්න තියෙන්නේ කියලා අපි අම්මා මහමෙතුමාගේ ගෙදර හොරකම සිද්ධ වෙන්න යනවා මගේ රස්සාව කාලේ යන වැඩක් තමයි මේ සිද්ධ වෙන්න යන්නේ එක්මන් කරන්න ඕනේ අනේ සමා වෙන්න ඕනේ ස්තුතියි ඈ ඉන්ස්පෙක්ටර් මහත්තයා අපිත් ඔයත් එක්ක එන හොරුන් අල්ලන්න අපිට උදව් කරන්න ඉන්න. නෝනා මොකද්ද සිද්ධ උනේ මොනවද හොර අරගෙන ගිහිල්ලා තියෙන්නේ ඇයි ඕගොල්ලෝ මොකක් හරි දෙයක් සිද්ධ වුණාම අපිට කෝල් කරන්නේ නැත්තේ ඇයි පොලිසිය ගැන විශ්වාසයක් ඔයගොල්ලෝ තියාගන්නේ නැත්තේ ඕගොල්ලෝ මේ වගේ අපරාධ හංගනකොට අපි කොහොමද මේ රටේ අපරාධ නසන්නේ කියන්න අපිට ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා මොනවද මේ කියවන්නේ මෙහි කිසිම හොරෙක් නැහැ අපි අම්මා එහෙම කොහොමද වෙන්නේ මම ප්‍රවෘත්ති වල දැක්කනේ ඉක්මනට දානවා ඉක්මනට මොකක්ද සද්ද ඒයි මේ රටේ පොලිසිය නැත්තං හැම ගෙදරකටම වගේ හොරු පයින්නවා ඉන්ස්පෙක්ටර් මහත්තයෝ ඔයා හරිම ශක්තිවන්තෙක් ඇත්තටම ඔයා හරි ශක්තිවන්තෙක් එක්ස්කියුස් මී ස්තුතියි ඒ කවුද හොරෙක් එයාලා අල්ලගන්න අපි අම්මා හොරු පැනලා පොලිසියට කෝල් කරන්න ඔයා පොලිසිය කෙනෙක් නේද ඔයා මේ දැන් කාටද කතා කරන්නේ අන්න අර ගෙදර හොරකමක් වෙලා ඒගොල්ලන්ට උදව් කරන්න ඉක්මනට යන්න thank you යසුටියෝ. මෙන්න මෙහාට එන්න. හොරු තමයි අර පැනලා යන්නේ. ගිහිල්ලා අල්ලගමු. එන්න මගේ පස්සේ. sorry. ඉක්මනට එන්න මෙයාව අල්ලගන්න ගෝණිය දාලා අර සුද්ධ කරන්න කල්තිනවනේ බලාගන්න. thank you සෝටින් මාටින් ඔයාලා දෙන්න නැත්තම් අර හොරා මේ සල්ලි අරගෙන පැනලා දුවනවා Puma official. හොඳ වෙලාවට මම ඇමතිතුමා läගෙදරට ගිය හින්දා හොරාව අල්ලගත්ත බෙල්ලෙම්ම ඒත් මට එක දෙයක් හරියටම තේරුම් ගන්න බෑ හොරකම සිද්ධ වෙන්නේ නැතුව කොහොමද මේකේ හොරකම සිද්ධ වුණා කියලා නිවුස් එකක් ආවේ ඔක්කොටම කලින් බලන්නකෝ මොකද්ද නිවුස් එක කියලා. අපි අම්මා අපේ ගමේ බැංකුව කඩන්න කට්ටියක් ඇවිල්ලාලු මංකොල්ල කාර්යය ඇවිල්ලාලු පුළුවන් තරම් ඉක්මනට අපි යමු යන්න ඕනේ ඉක්මනට නැගිට ඒයි අතුස්සන්නයි කිව්වේ අතුස්සන වලා ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයත් බැංකුව හොරකම් කරන්න පටන් ගත්තද මොන කාලයක්ද මේ ලබලා තියෙන්නේ පොලිසියට හොරු ඉන්නවද මම ආවේ හොරකම් කරන්න නෙවෙයි හොරු අල්ලන්නයි ඉන්ස්පෙක්ටර්ලා කියන එක කිසි කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන දාවේ කොහමද ආවේ කීයක් අරගෙන ගියාද ඒත් මෙතන නම් කිසිම හොරෙක් හිටියේ නෑ මාටියෝ ඔයා එළියට ගිහිල්ලා හැගහගෙන ඉන්න මම කොහොම හරි හොරාව අල්ලගෙන එන්නම්. ගමේ මහ බැංකුවේ කෝටි ගානක බැඳුම් කර වංචාවක් සිද්ධ වෙනකොට පොලිසිය වගකීම තමයි ඒක හොයාගන්න එක ඕගොල්ලෝ ඉන්න මං යනවා 10යි 2යි 3යි එක්ස්කියුස් මී අපි මෙතන සල්ලි ගණන් කරනවා කරුණා කරලා යන්න අපිට ගණන් වරදිනවා ඔය සමාවෙන් අර්ජුන මහත්තයා පොඩි වැරදීමක් කළා දොර ඇරියේ යනවා සෝරි කියලා කිව්ව ඔයා කාටද? අපි අම්මා ඒ ඉඳලා තියෙන හොරු නේද? එයා උමක කාරගෙන ඇතුළට ඇවිල්ලා තියෙන්නේ යමු එළියට ගිහිල්ලා බෙල්ලෙන් මල්ලගමු. සූටි මාටි
මං හොරගම් කරගෙන යනවා කියලාද? බලන්න. බැංකුව තියෙන අතර මං ඉන්නේ මෙතන. මං ওই නරක වැඩ අතහැරලා බෝතල් පත්‍ර එකතු කරන රස්සාවක් පටන් ගන්න තියෙන්නේ. මං ඉතින් දැන් ඕගොල්ලෝ වගේම වංකෝ වැඩ කරනවා. ඕ ඒක කොච්චර හොඳ වැඩක්ද? all the best. කොහොමරිව අන්තිමට හොඳ මිනිහෙක් වුණානේ. ඔයා මේ මොනවද හොරාව බදාගෙන කරන්නේ මාටියෝ? ඔය මිනිහා මේ බැංකුව මංකොල්ල කාලා පැනලා යන්න හදන්නේ. යන්න දෙන්න එපා අල්ලගන්න. නෑ මෙතන කවුරුවත් හොරු නෑ. ජෝන් බෝතල් පත්‍ර එකතු කරන්න පටන් අරගෙන හොඳ ළමයෙක් වෙලා ඉන්නේ දැන්. මට හොරා කිව්වද? මට හොරා කිව්වද? මේ බෑග් එක කරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ඒයි නීතිය නාමෙන් නවතින්නයි කිව්වේ. ජනතාවගේ සල්ලි හොරකම් කරන කම්බ හොරු තුන් දෙනාට ඔන්ද වැඩක් කරනවා. Puma official. කියනවා කවුද ඔත්තුව දුන්නේ? කවුද මේ පාවා දීම කළේ? බැංකුව මංකොල්ල කනවා කියලා අපි තුන් දෙනා විතරයි දැනගෙන හිටියේ. බැංකුව මංකොල්ල කනකොට කොහොමද එතනට ඉන්ස්පෙක්ටර් ආවේ? දැන් ඉතින් කියනවා කවුද ඔය දෙන්නා මේ වැඩේ කළේ කියලා. ලොත්තා අපි ඔයාගේ නම දතතලා. නම තතතලා? මේ කියන්නේ මොකද්ද? නම තතතලා? ලොක්ක මේ පොඩි හොරා කියන්නේ අපි ඔයාගේ නම කැත කළා කියලා. අපිට ඔයත් එක්ක ආයෙනම් හොරකම් කරන්නෙම බෑ. ඔව් ඇත්තමයි. ඒ කියන්නේ ඔහෙලා හොරකම පාවා දුන්නේ නැත්තම් දෙන්නත් එක්ක උත්සාහ කරන්නේ මම පාවා දුන්නයි කියලා කියන්නද? ඔය කියන විදිහට මමද එතකොට නම කත කළේ? නවත්තන්න! මම මේක පාවා දුන්නේ නෑ. යනවා. ගිහින් දැනගන්නවා. ඉන්ස්පෙක්ටර් කොහොමද මේ ප්ලෑන් එක දැනගත්තේ කියලා. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ ඔයා මේක විනාඩි 10ක් පරක්කු වෙලා තියපු හින්දා අපිට ප්‍රවෘත්ති ලැබෙන්නේ ඔක්කොම විනාඩි 10ක් පරක්කු වෙලා. අපි මේක හරි වෙලාවට තිබ්බනම් අපිට හොරා ඉන්න තැනට වෙලාවටම යන්න පුළුවන්. එහෙම වුණොත් බෙල්ලෙන් මල්ලගත්ත හැකිනේ. පොඩ්ඩක් ඉන්නකෝ මම මේක ගානට වෙලාවට සෙට් කරලා දෙන්න ඔයාට. මන් තමයි අලුත් බෝතල් පත්තර එකතු කරන්න. පරණ බහණ්ඩ වලට අලුත් බහණ්ඩ අපි නොමිලෙම දෙනවා. විශේෂයෙන්ම විදුලි උපකරණ වලට. අර ඔයාලග තියෙනව නේද පරණ ටැබ් එකක්. අන්න ඒක මට දුන්නොත් මං ඔයාලට අලුත් ලැප්ටොප් එකක් දෙනවා. මගේ පුඩටම නානවා. ඊයකින් අහන්න මං දෙන්නම්. ඔයාට පුළුවන් තෑග්ගක් වශයෙන් මේක දීලා ඔයාගේ පුතාව පුදුම කරවන්න. ඕකේ හරි මෙන්න තියාගන්න. ඒක මම බෝටල් පත්‍රකාරයෙක්ට දීලා අලුතින් ලැප්ටොප් එකක් කරගත්තා. මේ බලන්නකෝ. අපි අම්මා මොකද්ද අපි අම්මා කරපු අපරාධේ? ඒ ආපු මිනිහා කොයි වගේ කෙනෙක්ද? මෙන්න මෙච්චර විතර කොටපොරද්ද. එයාත් එක්ක තව අපරාධකාරයෝ වගේ ඩබලක් හිටියද? යෂ ඔව් මොකද උනේ? අපි අම්මා කරන අපරාධය. දැන් අපිට ඕන දේ ඔන්න අපිට ලැබුණා. දැන් අපිට පුළුවන් ඉන්ස්පෙක්ටර් කොහොමද මංකොල්ල කෑම හොයාගත්තේ කියලා හොයන්න. මේක අපි ළඟ හිතේ හැටියට හොරගම් කරන්න පුළුවන්. ලොක්ක මේකට නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා ජෝන් ද ඩෝන් මේ දැම්මම කාගෙන් හරි ගුටි කනවා කියලා. ප්‍රවෘත්ති තිබුණාම මොකෝ ඉන්ස්පෙක්ටර් අල්ලගන්න විදියක් නෑනේ. දැන් අපි ඔල්ලන්නේ කවුද? මමයි ජෝන්. මම තමයි වෙන්නේ ඩෝන්. ඔයාගේ අවසාන මොහොත දැන් ලං වෙලා තින්නේ. කරුණාකරලා ටැබ් එක අපේ අතට දෙනවා. නෑ මම මේක ඔයාට දෙන්නේ නෑ. ලොක්ක මට මේ දැම්මම මූණට පාරවල් දෙකක් වදිනවා. ලොක්කා මේ ටැබ් එක ඔයාට දැන් හම්බෙනවා. හැබැයි ඒ වගේම හොඳට කුටි කනවා. මාටියෝ එවන්න මට එවන්න. sorry. දැන් ජෝන් පොල්ලකින් ගුටි කන්න හදන්නේ. මේ පොල්ල කොහෙද? පොල්ල තියෙන්නේ හරියටම මගේ අතේ. මගේ බොලේ කොලොප්පන් වෙන්න ගැහුවා නේද?
Puma official. අහසේ ඉඳලා කෙලින්ම කටු තියෙන තල් ගහකට වැටෙනවා. ඈ? අහස නම් තියෙන්නේ මෙතන. තල් ගහ කොහෙද? තල් ගහ කොහෙද? අයියෝ අපරාධ ටැබ් එක හතරට කැඩුනා අයියෝ. දැන් ඉතින් කොහොමද මං අනාගතයේදී වෙන්න යන අපරාධ ගැන දැනගන්නේ? විනාශයි. ඉස්පෙක්ටර් මහත්තයා සියලු සංස්කාර ධර්මෝ නැසෙනවා නම් මේ ටැබ් එක ගැන තව කවර කතාද? ඔන්න ඕක අල්ලලා දාන්න මහත්තයෝ. ඔවා තියාගෙනද ඔයා ඉස්සර හොරු වැල්ලුවේ? ටැබ් එක දැන් කැඩුනා. ලලයි ලයිලා. ටැබ් එක දැන් කැඩිලා. අපි ඔය අල්ලගන්න දැන් කොහෙත්ම විදියක් නෑ. දැන් අපි හොරකම් කරනවා.